කවදාවත් පින්වතුනි දානයට ඔය දෑත් හකුල ගන්නට එපා. සීලයට ඔය හදවත් අගුලුලා ගන්නට එපා. බණ පදයට බුදු ගුණය ඇහෙන පමාවට ඔය සවන් යුග අගුලුලා ගන්නට එපා. එහෙනම් ඔබම ඔබේ සැපත ප්‍රතික්ෂේප කළා වෙනවා. මේ ආදරණීය පිරිසගේ වාසනාව බලන්න. මේ දහම හැමෝටම මිහිරක් වුණා. මේ උතුම් මොහොත හැමෝම කොච්චර හොඳයිද කියලා පිළිගත්තා. මේ රටේ ඉපදිලා ඉන්න මිනිසුන්ගේ හිත්වල හදවත්වල ලේවල ඒ උතුම් ගුණය කැවිලා පෙවිලා තියෙනවා. කොයි තරම් නැති බැරි වුණත් මොන තරම් අගහිඟ වුණත් මේ රටේ ඉන්න ආදරණීය මිනිස්සු සංඝ රත්නය තනි කළේ නැහැ. හැමදාම තමන් අනුභව කරනවට වඩා වැඩියෙන් දන් දුන්නේ ඔබයි. හැමදාම ඔබේ ඇඳුම පළඳනාව ගැන නොසිතා සංඝ රත්නයට වටිනා වස්ත්‍ර වලින් මැසූ චීවර පූජා කළේ ඔබයි. ඔබේ කුස ගැන ඔබේ සැපත ගැන නොසිතා ජීවිතේම හම්බ කරපු දේ එක සැරේ වියදම් කරලා වටිනා යාන වාහන පූජා කළේ ඔබයි. ඒ සංඝ රත්නයට පුද්ගලයෙකුට නෙමෙයි ඒ පූජා කළේ ස්වාමින් වහන්සේලා සංඝ රත්නය සීලවන්තව ගුණවන්තව සත්පුරුෂව මේ උතුම් බුද්ධ ශාසනය ලෝකේ පවත්වනවා. ඒ උදෙසා මේ අපේ උපකාරය කියලයි. එනිසා මේ ආදරණීය මහ ජනතාවගේ ජීවිතවල ඇති ගුණය පින්වතුනි අපි නොමසුරුව දකිනවා. මේ පින්වත් ආදරණීය ඔබ මටද අපටද ඒකාන්තයෙන් සම්පතක්. මේ බණ මඩුව පිරෙන්න මේ ගම්මාසින් මොන දේ තිබුණත් සියල්ල බැහැරලා පැමිණිලා බොහෝම උද්‍යෝගයෙන් කැමැත්තෙන් එපා වෙලා මලානික වෙලා නෙවෙයි. ඇත්තටම ආදරයෙන් ඇත්තටම සෙනෙහසින් ඇත්තටම සංඝ ගෞරවයෙන් ඉහළින්ම බුද්ධ ගෞරවයෙන් මේ උතුම් බණ ටික අහන්නේ සිත් සනසා ගන්නේ මේ එකතු වීම පින්වතුනි අපේ දියුණුවේ ලක්ෂණයක්. පරිහානියට විපක්ෂ කාරණයක්. සමගිවයි අපි මේ රැස් වෙන්නේ. සමගිවයි අපි මේ දහම් කරුණු බෙදා හදා ගන්නේ. මේක පුද්ගලිකව මටද ඔබටද පොදුවේ අපටද මේ ලෝකයටද මහ ජනතාවටද ඒකාන්ත ආශිර්වාදයක්.